මල්ලෑමෝම අපේ YouTube චැනල් එකට. ඉතින් නංගිල මල්ලිලා මන් දෙකයි එක අභ්‍යාසය ඔගුලොත් එක සාකච්ඡා කර හරිද. ඉතින් දැන් ඔන්න ඔගුලුත් එක සාකච්ඡා කරන්න එන්නේ දෙකයි දෙක අභ්‍යාසය. ඉතින් නංගිල මල්ලා මේක ටිකක් ඇත්තරම කිව්වොත් වැඩේ ටිකක් අමාරුයි. හැබැයි මේක දැනගත්තොත් අර සන්නිකර්සන සීන් එකත් මේකෙන්ම හොයන්න පුළුවන්. මේක මේ පොඩි ක්‍රමවේදයක් තියෙනවා, අවබෝධ කරගත යුතු ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය අවබෝධය කරගත්තට පස්සේ වැඩේ සුපිරි. හරි. ඉස්සෙල්ලා මම ඔයගොල්ලන්ට කියන්න ඕන මේ අභ්‍යාසය මම කරන්නේ ප්‍රධාන වශයෙන් කොටස් 3ක් යටතේ. හරිද? යටසේලු. යටතේ. පළවෙනි එක පළවෙනි ප්‍රශ්නේ, දෙවෙනි එක දෙකේ A කොටස, දෙකේ B කොටස වශයෙන් කොටස් 3ක් වශයෙන් තමයි මම කරන්නේ. හරි. පළවෙනි එකේදී මම ගොඩක් වෙලා අරන් ඔයගොල්ලන්ට කියලා දෙන්නම් වැඩේ කොහොමද කියලා. නංගිල මල්ලිලා මොකද්ද? අපි ගමු පළවෙනි ගාන. මොකද්ද? 676. 676 අපි වර්ගමූලය හොයන්න හදන්නේ. මේක හොයන්න හදන්නේ බෙදීමේ ක්‍රමයෙන්. බෙදීමේ ක්‍රමයෙන්. මොකද්ද බෙදීම? දන්නවද ඔයගොල්ලෝ බෙදීමේ ක්‍රමය? මොකද්ද බෙදීමේ ක්‍රමය? බෙදීම කියන්නේ මොකද්ද? බෙදීම කියන්නේ ඔයගොල්ලෝ දන්න පොඩි කාලේ ඉඳලා දන්න මොකද්ද? මෙන්න මේ බෙදීම. මෙන්න මේ බෙදීමේ ක්‍රමයෙන් තමයි මේකේ වර්ගමූලය අපි හොයන්න හදන්නේ. කොහොමද හොයන්නේ? නංගිල මල්ලිලා ඕගොල්ලෝ ඉස්සෙල්ලම කරන්න ඕන මොකද්ද? ඕගොල්ලන්ට දීලා තියෙන සංඛ්‍යාවේ දැන් මෙන්න මෙහෙම දීලා තියෙන කියලා හිතන්නකෝ. මෙතෙන්ද බිංදුවක් නැත්නම් 1.0ක් වගේ දාලා තියෙන කියලා හිතන්නකෝ. මේ දශම තිත්තෙන් මේ පැත්තේ සංඛ්‍යා ටික වෙන වෙනමත් මේ පැත්තේ සංඛ්‍යා ටික වෙන වෙනමත් ඔයගොල්ලෝ ජෝඩු කරන්න ඕන. ඒ කියන්නේ හරි. දැන් ඔයගොල්ලෝ මෙතන බලන්නකෝ. මෙතන 676 කරන්නේ. මෙන්න මේ එක ස්ථානයේ ඉඳලා දෙකක් දක්වා ජෝඩුවක් කරන්න. හරි. දැන් මෙන්න මේ වගේ සංඛ්‍යාවක් දුන්නා නම් ඕගොල්ලොන්ට කියන්නේ ඕගොල්ලොන්ට කිව්වොත් එහෙම මේ සංඛ්‍යාවේ වර්ගමූලය දශම ස්ථාන එකකට සොයන්න කියලා ඕගොල්ලෝ කරන්නේ මොකද්ද? මෙතෙන්ට දශම 1 දීලා තියලා කියලා හිතන්නකෝ. 1 දීලා තියෙනවා. මේ 676.1 වර්ගමූලය හොයන්න කියනවා මොකද්ද? පළවෙනි දශම ස්ථානයට. එහෙම කිව්වොත් ඕගොල්ලෝ කරන්නේ මෙතනත් මෙහෙම ජෝඩුවක් හදනවා. ඒ වගේම තව මෙතනත් ජෝඩු දෙකක් හදනවා. ජෝඩුවක් හදනවා. හරි. ඒ විදිහට මේ විදිහට දාලා එහෙම හොයන්න පුළුවන්. හරි. ඒ ක්‍රමයේ අපි තේරුම් නැත්නම් පස්සුවට දාමු. හරි. ඒ ක්‍රමයේ පස්සුවට දාමු. දැනට මතක තියාගන්න මේ වීඩියෝ එකේදී මොකද්ද? එක ස්ථානයේ සිට දස ස්ථානයේ නැත්නම් සිය ස්ථානයේ දක්වාම ඔයගොල්ලෝ මොකද්ද කරන්න ඕන? දෙක බෙදාගෙන ඉන්න. දෙක බෙදාගෙන ඉන්න. මේ අන්තිම එකේ එකක් උනාට ප්‍රශ්නයක් නැහැ. හරි. හරි. වැඩේ පැහැදිලි. දැන් මොකද්ද කරන්නේ? ඔයා කරන්න ඕන දැන් මේකට ආසන්නව හෝ මේක. දැන් මෙතන 4 තිබුණා කියලා හිතන්නකෝ. 476 වගේ. එහෙනම් ගන්න ඕන මොකද්ද? මේකට ආසන්නව තියෙන පූර්ණ වර්ග සංඛ්‍යාව තියෙනවනේ. ආන්ගේ පූර්ණ වර්ග සංඛ්‍යාවේ වර්ගමූලය මෙතනින් ලියා ගන්න. හරි. මොකද්ද කරන්න තියෙන්නේ? මෙතන තියෙන සංඛ්‍යාව තියෙනවනේ. අන්න ඒකට ආසන්න හෝ ඒක හෝ ඒ සංඛ්‍යාවේ හෝ වර්ගමූලයක් තියෙනවා. දැන් මෙතන 4 වගේ දීලා තිබුණොත් ඒකේ වර්ගමූලයක් තියෙනවනේ. දැන් මෙතන 6 නේ දීලා තියෙන්නේ. 6 දීලා තියෙනවා නම් ආසන්න අඩුම එක ගන්න. හොඳයි. ආසන්න අඩු එක. ආසන්න අඩු එකේ වර්ගමූලය මොකද්ද? දැන් මේකට ආසන්නව තියෙන්නේ මොකද්ද? මේකට ආසන්නව තියෙන ඉලක්කම තමයි මොකද්ද? ආසන්න පූර්ණ වර්ග සංඛ්‍යාව 4. ආසන්නව අඩු එක මොකද්ද? ආසන්නව අඩු එක 4. දැන් 4 දීලා තිබුණත් වර්ගමූලය මොකද්ද? 2. හරි. හැබැයි මේකේ ආසන්නව අඩු එක මොකද්ද? 4. හරි 4නේ. ආන්ගේ 4 වර්ගමූලය හොයගන්න ඕන. අන්නේ වර්ගමූලය අරගෙන මොකද්ද ඔයා කරන්න ඕන? ඔයා කරන්න ඕන එතන මේකට ආසන්නව තියෙන පූර්ණ වර්ග සංඛ්‍යාවේ වර්ගමූලය මෙතන සහ මෙතන ලියා ගන්න. හරි. සරලව මේක මිතක තියාගන්න. හරි. ඊට පස්සේ සාමාන්‍ය විදිහට දෙවරාත් දෙක 4යි කියලා මෙතනින් ලියන්න.
ඊට පස්සේ සාමාන්‍ය විදිහට බෙදීමේ ක්‍රමයේ විදිහට අපි බෙදන විදිහට 6න් 4ක් අඩු කරලා 2යි කියලා ලියන්න. ඊට පස්සේ දැන් බෙදනකොට අපිට මොකද්ද වෙන්නේ? මේ 7 විතරයි මෙතෙන්ට වැටෙන්නේ. හැබැයි මේකෙදි වර්ගමූලය අපි බෙදීමේ ක්‍රමයෙන් හොයද්දී මෙන්න මේ 76ම දඩබඩන් ගාලා මෙතෙන්ට කඩාගෙන වැටෙනවා. ඒක මම රතු පෑනින් ලියන්න. මෙන්න මේ 76න් මෙතෙන්ට කඩාගෙන වැටෙනවා. හරි 76 කඩාගෙන වැටුණා. ඊට පස්සේ මොකද්ද? ඊට පස්සේ නංගිලා මලේලා මොකද කරන්නේ? ඊට පස්සේ ඔයාලා කරන්න ඕන මෙන්න මෙතන ඕගොල්ලන්ට පේනවනේ ඉලක්කම් දෙකක්. මෙන්න මේ ඉලක්කම සහ මෙන්න මේ ඉලක්කම. හරි. නෑ. ඒ ඉලක්කම ඕනේ නෑනේ. හරි. ඕගොල්ලන්ට පේනවනේ මෙන්න මෙතන සංඛ්‍යාවක්. මෙතන එනවනේ යම්කිසි සංඛ්‍යාවක් මෙන්න මෙතන. අපතලින් දැම්මනේ. ආන්ගේ සංඛ්‍යාව දෙකෙන් ගුණ කරලා මෙතනින් ලියන්න ඕන. හරි. ඒ සංඛ්‍යාව මෙතන එන සංඛ්‍යාව දෙකෙන් ගුණ කරලා මෙතනින් ලියන්න ඕන. මාර වැඩක් මෙතන තියෙන්නේ හොඳේ. ඒ සංඛ්‍යාව දෙකෙන් ගුණ කරලා මෙතනින් ලියන්න. දෙක දෙකෙන් ගුණ වුණාට පස්සේ 4යි. ඒක දෙක වෙන්න පුළුවන් මොන සංඛ්‍යාව වුණත් ඒක දෙකෙන් ගුණ කරලා තමයි මෙතනින් ලියන්නේ. ඊට පස්සේ අපි එතන දානවා පොඩි කොටුවක්. හරි. කොටුවක් දාලා පනින්න නැතුව හරි පනින්න නැතුව කොටුව දැම්මම කොටු පයින් යන්න එපා. හරි. මං කියන්නේ බට්ට. හරි. බට්ට පයින් එපා. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මොකද්ද මෙතන අපි කරන්නේ? මොකද්ද කියලා තමයි මාත් අහන්නේ. ඔයා කරන්න ඕන මොකද්ද? ඔයා කරන්න ඕන 41 1කින් 42 2කින් 43 3න් ඒ වගේ ಗುಣ කරලා මේක හෝ මේ සංඛ්‍යාව හෝ මේකට ආසන්න ගානක් එනවද බලන්න. හරිද? 40 කීයද මේක ಗುಣ කරාම දැන් 40 කීයද සාමාන්‍යයෙන් මේක ಗುಣ කරාම එන්නේ 276 හෝ 276ට ආසන්න ගාන එන්නේ 40 කීයෙන් ගුණ කරාට පස්සේද? ඇත්තටම මගේ කටින් පැන්නනේ. 46 6න් ගුණ කරාට පස්සේ තමයි නංගිලා මල්ලිලා මේ සංඛ්‍යාව එන්න ඕන. මට හිතෙන විදිහට 6ක් 36න් 6 3ක් ඉතුරු 6ක් 6 අර 4 24යි 3යි 27යි. හරි. 27යිනේ. 27යි. 4යි 3යි 7යි. හරි. ඊට පස්සේ අපි බලන්නේ මොකද්ද 46 41කින් 42 2කින් 43 3කින් ගුණ කරලා මේක හෝ මේකට ආසන්න ගානක් එනවද බලලා අන්නේ ඒ ගාන මෙතනින් දානවා. මොකද 46 නෙමෙයි බන් දාන්නේ මෙතෙන්ට 6 දාන්න. 6. ඒකම මෙතනක් දානවා. හරි. වැඩි පැහැදිලිනේ. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ සාමාන්‍ය විදිහට ඔය මොකද කරන්නේ? 6 වරක් 46 276යි කියලා මෙතන ලියලා 276යි කියලා මෙතන ලියලා බිඳුවයි කියලා දාන්න. හරි. දැන් මෙතන සාමාන්‍යයෙන් ඉතුරු වුණා නම් මෙතන 10ක් වගේ ආවනම් අපි කරන්නේ මොකද? මේ 26ම ආයි දෙකෙන් ගුණ කරලා ලියනවා මෙතනින්. හරි. ඒ වගේ ගණන් ඒ ඉස්සරහට හරි. 26ම ගුණ කරලා මෙතනින් ලියනවා. හරි. හරි. වැඩේ තේරුණා. ආයි ගණන් වලට යනකොට තේරෙයි. හරි. දැන් එහෙනම් බෙදීමේ ක්‍රමයට හෙව්වා. ඔයගොල්ලෝ විභාගයට උත්තර දෙද්දී ඔයගොල්ලෝ ලියනවා 676යි වර්ගමූලය සමානයි 26යි කියලා. මේ විදිහට විභාගෙද ලිය යුතුයි. හරි. එතකොට ඔයා ප්‍රොෆෙෂනල් ගණන් වැඩක් කියලා හිතනවා. හරි. හිතුවම ඇති වැඩක් ඕනේ නැහැ ඉතින්. හරි. ඊට පස්සේ දැන් යනවා අපි දෙවෙනි ගානට. දෙවෙනි ගාන මොකද්ද ඕගොල්ලන්ට දීලා තියෙන්නේ? දෙවෙනි ගානේ දීලා තියෙන්නේ වර්ගමූල 1024 වර්ගමූල 1024 වර්ගමූලය හොයන්න දීලා තියෙන්නේ. හරි. වර්ගමූල දෙකක් ගන්න. 1024 වර්ගමූලය හොයන්න තියෙන්නේ. ඇත්තට මේක හෙව්ව මතකද? කලින් වීඩියෝ එක බලපුවම තේරෙනවා. කලින් වීඩියෝ බලපුවම තේරෙනවා බලපුවට මතකයි මේක. ලල්ලල්ලයි. හරි. දැන් මෙතන ඊට මදිනේ. මේ හරියෙන් ලියවකෝ. ඊට පස්සේ බෙදීම ගහ ගන්නවා. ඊට පස්සේ අග ඉඳලා දෙක බෙදෙනවා. 1යි 2යි. මෙතන දෙකක් ඉතුරු වුණා. එකක් ආව ප්‍රශ්නයක් නෑ අපිට. හරි.
ඊට පස්සේ බලනවා 10ට ආසන්න පූර්ණ වර්ග සංඛ්‍යාව මොකක්ද? දෙවරක් 2 4යි තුන්වරක් 3 9යි. හතරවරක් 4 16යි. 10 පැන්න. තුන්වරක් 3 9යි. 3 තමයි 9 තමයි 10ට ආසන්න පූර්ණ වර්ග සංඛ්‍යාව. ඒ වර්ග සංඛ්‍යාවේ මූලය මොකද්ද? ඒක දානවා මෙතන සහ මෙතන. හරි වැඩි තේරුණානේ? මේකට ආසන්න පූර්ණ වර්ග සංඛ්‍යාව ආසන්න අඩු එක හොයන්නේ වැඩි එක නෙවෙයි. ආසන්න අඩු එක අඩු පූර්ණ වර්ග සංඛ්‍යාව හොයලා ඒක මූලය දෙපැත්ත මෙතනින් දාන්න. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මෙන්න මෙතන මේ එන සංඛ්‍යාව ගුණ කරනවා දෙකෙන්. ගුණ කරලා මෙතනින් දානවා. හැබැයි එතන දාන්නේ කොටුවකුත් එක්ක. හරි. ඊට කලින් කරන්න දෙයක් තියෙනවනේ. මොකද? ඊට කලින් අපිට ලියන්න වෙනවා 3 වාරයක් 3 9යි කියලා. හරි. 9යි 1යි කියලා එනවා. ඊට පස්සේ මොකද්ද මෙතන? බෙදීමේ ක්‍රමයේ වගේ බෙදින සාමාන්‍ය බෙදීමේදී වගේ දෙක විතරක් එන්නේ නැහැ. මෙතන ජෝඩුවක් ඉන්නේ. ජෝඩුවම කඩාගෙන වැටෙනවා. නිකන් බැඳලා ඉන්නේ මේ දෙන්න. හරිද? බැඳලා ඉන්නකොට සාමාන්‍යයෙන් වෙඩින්නේ කරා තව වෙඩින්නේ දැන් මැදපොයි දැන් බලා අම්මයි තාත්තයි ගෙනින්කෝ. හරිද? අම්මයි තාත්තයි ගත්තොත් මොකක් හරි දෙයකට යද්දී දෙන්නත් එක්කනේ යන්නේ. ආන් ඒ වගේ තමයි මෙතන. හරිද? ඒ දෙන්නත් එක තමයි යන්නේ. හරි? ඒ දෙන්නම එකට එනවා මෙතෙන්ට. හරි? හරි. ඒ වගේම මෙන්න මෙතන තියෙන සංඛ්‍යාව මෙතන මේ දෙකෙන් ගුණ කරලා දෙකෙන් ගුණ කරන්න ඕන අනිවාර්යයෙන්. මෙතන තියෙන සංඛ්‍යාව දෙකෙන් ගුණ කරලා මෙතනින් ලියනවා. 6යි. ඊට පස්සේ එතන කොටුවක් දානවා. හරි? කොටුවක් දාලා අපි බලනවා 61 1කින් 62 2කින් 63 3කින් ඒ විදිහට ගුණ කරලා 124 හැදෙන්නේ කොහොමද කියලා. මට නිකන් පේනවා හරි ඔගොල්ලෝ බලන්න. හරිද? මම මේකට ක්‍රමවේදකුත් කිව්වා මගේ ෆස්ට් වීඩියෝ එකේදී මේක ලේසියෙන්ම හොයාගන්න විදිහ. ඒක ඉතින් ආයි කියලා දෙන්නේ නැහැ පුතා. හරි. ඒකේ ඒ වීඩියෝ එක බලපුවම විතරක් වටිනාකම දෙන්න ඕනේ හින්දා මම ඒක කියන්නේ නැහැ මෙතනදී. එහෙම නෙමෙයි. ඒකේ ඩීගෝ වෙලා යනවා. හරි. 124 මට පේනවා නිකන් මේ බං 60 60 120යි 62 දෙකෙන් ගුණ කරොත් එහෙම 124යි වගේ මට පේනවා. ඉතින් ඇත්තනේ මේක පේනවනේ. මුලේ තියෙන එකට පේනවා. දෙවරක් 2 4යි 6 වරක් 2 12යි 124යිනේ. හරි. එහෙනම් මෙතෙන්ට එන්නේ 2. ඒ දෙකම මෙතනත් ලියනවා. දෙවාරයක් 62 124යි 124න් 124 බිඳුවයි. එහෙනම් අපි ලියනවා 32 වර්ගමූලය සමානයි කීයද? 32ක් කොහෙද ආවේ? අයියෝ. මේ වගේ මිලෝ 100ක් නැති එකෙන් තමයි උඹලා ගණන් ඉගෙන ගන්න. හරි. 1024 වර්ගමූලය සමානයි 32යි. වැඩි පැහැදිලි. හරි. එම නිසා කියලා උනන් දාන්න. හරි. හරි 1024 වර්ගමූලය සමානයි 32යි. වැඩේ පැහැදිලි. හරි පැහැදිලි නැත්තම් කියපන්. කියන්න බැරි හින්දා මම කියන්නේ. හරි. ඔන්න එහෙනම් අපි යනවා අපේ තුන්වෙනි ගණනට. මොකද තුන්වෙනි ගණන? 2209. දැක්කට බය වෙන්න එපා. මොකද 2209. හරි. වැඩේ පැහැදිලි. මොකද කරන්නේ? පැහැදිලි වුණාට මතකයි දැන්. හරි. මොකද මම කරන්නේ? අන්තිම පැත්තේ හිතින් කියන්න. බෙරියන් දෙන්න එපා මං වගේ. හිතින් කියන්න. හරි. මොකද? එක ස්ථානයේ ඉඳලා සිය ස්ථානය, දස ස්ථානය, දහදහස් ස්ථානය, ලක්ෂ ස්ථානය ඔය මොකක් හරි රෙද්ද වෙනකන් දෙක බෙදාගෙන එන්න ඕන. එකේ ඉඳලා තමයි අපි එන්නේ මෙහෙම මේ. හරි. එකේ ඉඳලා එන්න. හරි. දෙකයි. ඊට පස්සේ තව දෙකක් එනකොට ඉතින් කොහොමද දෙක සම්පූර්ණ ඉඳලා ආයි දෙක බලන්න යන්නේ නැහැ අපි. හරි. ඊට පස්සේ අපි බලනවා මෙතන තියෙන සංඛ්‍යාවට ආසන්න පූර්ණ වර්ග සංඛ්‍යාව. මොකද්ද? 20ට ආසන්න පූර්ණ වර්ග සංඛ්‍යාව හැබැයි අඩු එක. කීයද? 5 වරක් 5 25යි. 4 වරක් 4 16යි. එහෙනම් අන්න ඒකේ ඒ කීයද එන්නේ? 16. එහෙනම් ඒකේ වර්ගමූලය මෙතනින් ලියනවා. 4 4 16යි. හරි. ඊට පස්සේ 22න් 16ක් අඩු කරනවා. හරි.
22කින් 16ක් අඩු කරාම කීයද? 6යිනේ. 6. ඕනයි ඉතින් එකතු කරලා බලපල්ලා. හරි 6යි. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? දැන් මුන් දෙන්න බැඳලා ඉන්නේ. අපි බැඳුවනේ. කලින් අර එක ස්ථානේ ඉඳලා ජෝඩු කරා බැඳලා ඉන්නේ. දැන් බැඳපු උන් දෙන්න මෙතන කඩාගෙන වැටෙනවා. හරි. ඊට පස්සේ මං කිව්වා මොකද්ද? මෙන්න මෙතන ඒක මතක තියාගන්න මේ පියවර ටික ගණන් හදලා මතක තියාගන්න. ඒකයි මේ 2 අභ්‍යාසෙ මෙච්චර ගණන් දීලා තියෙන්නේ. මේවා හදා හැදිය යුතුමයි. ඒකයි දීලා තියෙන්නේ. මේ 4 ගුණ කරන්න ඕන දෙකකින්. දෙකෙන් ගුණ කරාට පස්සේ කීයද? ගුණ කරාට පස්සේ කීයද? 8යි. 8 ලියලා කොටුවක් දානවා මෙතන. 81 එකෙන් 82 දෙකෙන් 83 තුනෙන් ඒ විදිහට ගුණ කරලා බලනවා 609 එන්නේ කීයද කියලා. මට නිකන් පේනවා මොකද්ද? 83 තුනෙන් වගේ 3 වරක් 3 9 3 වරක් 8 වරක් 3 24. 249. හරි. මට පෙනිච්ච එක වැරදි. හරි. එහෙනම් එහෙම වෙන විදියක් නැහැ නේ බං. ඉතින් 83ක් 3ෙන් ගුණ කරාට පස්සේ 609ක් වෙනවද නේ? මාර මොලයක් තියෙන්නේ මට. හරි එහෙම නෙමෙයි. හරි. මේකේ 88 වරක් 40 8 වරක් 9 9 වරක් 8. එතකොට මේකේ අපිට ගන්න වෙන්නේ 87 7න් වගේ. හරිද? 7න් වගේ 4ක් 49යි 4යි 8 වරක් 7 4ක් 8 56යි 56යි 4යි 60යි. හරි වැඩේ ආවා. මට නිකන් 3 වගේ වුණා වැඩ. අර ඒ සීන් එක දන්නවා අර කලින් වීඩියෝ එකේ හිටපු අය ඒක දන්නවා. හරි. හරි. එහෙනම් 609 එන්නේ කීයෙන්ද? 87 7න් ගුණ කරලා පස්සේ. ඒ 7 මෙතෙන්ට දානවා. මෙතෙන්ට දානවා. ඒ වගේම මෙතෙන්ටත් දානවා. 7. ඊට පස්සේ 7 වරක් 87 කීයද? 609. 609 බිඳුව. හරි මං අන්තිමට කියලා දෙන්න මේ ලේසියට එන විදිය. හරි. බය වෙන්න එපා. උඹලා වහලන්නේ. හරි. එහෙනම් අපිට අර උත්තරේ ලියන්න පුළුවන්. මොකද්ද? මොකද 2209 වර්ගමූලය සමානයි 47යි කියලා. වැඩි පැහැදිලිද? හරි. ෆිට අම්මට සිරි. හරි. දැන් යනවා අපි 3ද 4ද 5ද මන් දන්නේ 2200 4. හරි. 2809. 2000 ගණන්මයි මුට තියෙන්නේ. මේ 2026 නේ. 2809. 2809. 809. හරි. වර්ගමූලය හොයන්නේ හදන්නේ බෙදීමේ ක්‍රමය. මොකද කරන්නේ? මේ පැත්තේ ඉඳලා ජෝඩු කළ යුතුයි. හරි. ජෝඩු කළා. ඊට පස්සේ මෙතනට ආසන්න අඩු හෝ ඒකට සමාන නම් ඒක හරි නැත්නම් ඒකට අඩු එක හරි පූර්ණ වර්ග සංඛ්‍යාව හොයාගන්න ඕනේ. ඒකට සමාන නම් ඉතින් ආයේ පූර්ණ වර්ග සංඛ්‍යාව හොයන්න. දැන් මෙතන 25 දිමතා ඒකට ආසන්න පූර්ණ වර්ග සංඛ්‍යාව හොයන්නේ නැහැ මොඩේ වගේ. හරිද? ඒක 25 නම් එතන වර්ගමූලය දාන්න පුළුවන්. දැන් මේක පූර්ණ වර්ග සංඛ්‍යාව නොවන හින්දා තමයි අපි මෙහෙම ආසන්න එකක් කරන් රෙද්දක් කරන්නේ. එහෙම එකක් නම් මේක මේ දැන් 25 දිනු සමහර මොඩියෝ කියන්න බෑ. හරි. සමහර අය මේ සමහර දැන් අර දන්නේ නැති අය 25 වගේ තිබුණොත් මේ හදාව හිතන්නේ 25 එකට ආසන්නව තියෙන්නේ සාමාන්‍යයෙන් 16 වගේ 16 දාලා හදයි දැන්. අපෝ එහෙමනම් අම්මෝ වදින්නේ මං එහෙමනම් කරන්න එපා. හරි. 28ට ආසන්නව තියෙන්නේ 25නේ. 25 වර්ගමූලය 5යි. එහෙනම් මේ 5 මෙතෙන්ටයි දානවා. ඊට පස්සේ 5 25යි 3ක් ඉතුරුයි. මේ 9ම බැඳපු හින්දා මෙතෙන්ට වැටෙනවා. ඊට පස්සේ මෙන්න මේක දෙකෙන් ගුණ කරලා මෙතෙන්ට එනවා 10 වෙලා. හැබැයි හිස් කොටුවකුත් අරන් එන්නේ 309 හැදෙන්නේ කොහොමද? 101 එකෙන් 102 දෙකෙන් 103 තුනෙන් මට හිතෙනවා ඒක එහෙමයි කියලා. එහෙමයි කියලා. හරිද? 3 3 9යි 3 බිඳුව බිඳුවයි 3 3යි 309යි. එකක් වරදුනා කියලා හැම එකම වරදින්නේ නැහැ හොඳේ. 3යි. හරි. 309යි.
බින්දුවයි. හරි. වැඩේ හරිනේ. දැන් අපිට ලියන්න පුළුවන් මොකද? 2809 වර්ගමූලය සමානයි 53. දැන් බැයිද කියහන්කෝ? බැයිද කියන්නකෝ? පුළුවන් නේදනේ? කවුදන්නේ බෑ කිව්වේ? හරි. දැන් ඔන්න යනවා අපි අන්තිම ගානට. මොකද්ද? 3721. හරි. 3721 බෙදීම ගැහුවා. මේ පැත්තේ ඉඳලා ජෝඩු කරා. මේ පැත්ත කියන්නේ එක ස්ථානේ. ජෝඩු කරා ඊට පස්සේ අපි කරනවා 37ට ආසන්න පූර්ණ වර්ග සංඛ්‍යාව හෝ 37 පූර්ණ වර්ග සංඛ්‍යාවක් වෙනවද බලනවා. ආසන්නව තමයි අපිට ගන්න වෙන්නේ. පූර්ණ වර්ග සංඛ්‍යාවක් වෙන්නේ නැහැ. 36 වුණා නම් වෙන්න පුළුවන්. හැබැයි පූර්ණ වර්ග සංඛ්‍යාවක් වෙන්නේ නැහැ. එහෙනම් අපි මොකද ලියන්නේ? ආසන්නව එක හොයනවා. ආසන්න 36. 36 නම් ඒකේ වර්ගමූලයක් මෙතන ලියනවා. 6. හරක 36යි 1යි 121යි. මේක දෙකෙන් ගුණ කරලා මෙතනින් ලියනවා. කීයද? 6 2 12යි. දැන් බලනවා 121 එන්නේ කොහොමද කියලා. 121 එකෙන් ගුණ කරාට පස්සේ තමයි එන්නේ ඉතින්. හරි දැන් 101 එකෙන් ගුණ කරාට පස්සේ 102 දෙකෙන් ගුණ කරාට පස්සේ එහෙමනේ අපි බලේ. ඒ වගේ 121 එකෙන් ගුණ කරාට පස්සේ තමයි එන්නේ මෙතෙන්ට. හරි. 121 එකෙන් ගුණ කරාට පස්සේ. හරි. එතකොට 121යි උත්තරේ බිඳුවයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් අන්තිම උත්තරේ විදියට 37යි 21. එහෙම නැත්නම් 3721 වර්ගමූලය සමානයි 61යි කියලා. හරි. නංගිල මල්ලිලා මොකද පොඩි ටිප් එකක් දෙන්නද? හරි. මොකද දන්නවද? දැන් මෙතන 121 එනවනේ. 121. දැන් මේක අපිට හොයාගන්න ටිකක් අමාරුයි වගේනේ. දැන් මේ වගේ ගානක නම් එහෙම නටන්න ඕනේ නැහැ. දැන් ඕගොල්ලොන්ට පේනවද මෙන්න මෙහෙම සම්බන්ධතාවය. 1 එකෙන් ගුණ වුණාට පස්සේ එන්නේ 1යි. 9 වරක් 9 ගුණ කරාට පස්සේ එන්නේ 81යි. ඊට පස්සේ දෙවාරයක් 2 4යි. ඊට පස්සේ 8 වරක් 8 64යි. හරි. සම්බන්ධතාවය පොඩ්ඩක් බලන්න. හරි. ඊට පස්සේ 5 වරක් 5 ඒක ටිකක් ඒක වෙනම ලියන්න ඕන. 3 වරක් 3 9යි. මේ මොකද්ද මේ? 3 වරක් 3 9යි. ආයි 7 වරක් 7 49යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි. හරි. ආයි තියෙන්නේ කීයද? 1 2 3 හරි 7ක් ලිව්වා 5 6 ලිව්වේ නේ. 6 වරක් 6 36යි. ආයි 1 2 3 4 ලිව්වේ නේ. 4 වරක් 4 16යි. ආයි මේක වෙනින් පැනෙල් ලියනවා 5 වාරයක් 5 25යි. දැන් ඔයගොල්ලන්ට පේනවද මෙතන මෙන්න මේ ඉලක්කම්. මේ දෙකේ ඉලක්කම් 4යි. අන්තිම ඉලක්කම් දෙක 4යි. මේකෙත් ඉලක්කම් අන්තිම දෙක 4යි. මේකෙත් අන්තිම ඉලක්කම් දෙක 1යි. මේකෙත් අන්තිම ඉලක්කම් දෙක 9යි. මේකේ 25යි. හරිද? ඒකේ පහම තමයි. හරි. හරි. එහෙනම් ඔයගොල්ලන්ට තේරෙන්න ඕන මොකද්ද? මෙන්න මේකේ අන්තිම ඉලක්කම හැදෙන්න ඕන. දැන් ගන්නකො උදාහරණයක් විදිහට දෙනවා. අපි හදපු ගානක් ගන්නකො. 276 ගන්නකො. 276 40 කීයෙන් ගුණ කරාට පස්සේද එන්නේ කියලා බලන්න. එහෙනම් අපි කරන්නේ මොකද්ද? අපි දන්නවා මේ තියරිය. මොකද්ද? අගට 6 එන්නේ 46 6න් ගුණ කරොත් හරි 44 4න් ගුණ කරොත් හරි කියලා දන්නවා. අහන් ඒ තියරිය දාලා මෙන්න මේ ගාන හදනවා. ඒක තමයි වැඩේ. හරි. වැඩේ තේරුම් ගන්න ඕන කට්ටිය තේරුම් ගන්න. එහෙනම් ෆිට්. අදට ගිහින් එන්නම්. ආයේ අපි හම්බ වෙන්නේ ඒ කොටසෙන්. හරි. එහෙනම් ගුඩ් බයි ටටා. අපි ගිහින් එන්න.